කොහොමද කට්ටියට හොඳින් ඇති කියලා හිතෙනවා. කඳවුරක අඳුරු මතක අහලා බලන්න. අමුතු කතාවක්. මගේ නම සුගත්. මම විවාහ වෙලා ඉන්නේ හෂිනිත් එක්ක. හෂිනි කියන්නේ මම ඉස්කෝලේ කාලේ ඉඳන්ම ආදරය කරපු කෙනා. ගොඩක් උත්සාහ කරලා තමයි මට ඇයවම මගේ ජීවිතේට දිනා ගන්න පුළුවන් උනේ. ඇය හරිම සුන්දරයි. ඒ නිසාම ඇයට ඒ කාලේ ගොඩක් දිනාගේ අවධානය ලැබුණා. අපි දෙන්න නිදහසක් ලැබුණු හැම වෙලාවකම වගේ යාළුවොත් එක්ක චාරිකා යන්න පුරුදු වෙලා හිටියා. අපේ යාළුවෝ සෙට් එකත් විවාහක අය. අපි හැමෝම එකට තමයි ගමන් බිමන් ගියේ. මේ සතියේ තිරින්දා නිවාඩුව නිසා නුවර එළියේ කඳවුරු ගහන්න යන්න කට්ටිය කතා වුණා. ඉරින්දා උදේ 6ට විතර වෑන් එක අපේ ගෙදර ළඟට ආවා. මුලින්ම නැග්ගේ මමයි හෂිනි. ඊළඟට අපි නිමල්ව ගන්න ගියා. පුදුමයකට වෑන් එකට නැග්ගේ නිමල් විතරයි. එයාගේ බිරිඳට හදිසි වැඩක් නිසා එන්න බැරි වුණාලු. අපි යන අතරමඟදී අනිත් අයවත් දාගත්තා. නමුත් අදාහ ගන්න බැරි දෙයක් තමයි උනේ. අපේ යාළුවෝ කවුරුත් තමන්ගේ භාර්යාවන්ව එක්කගෙන ඇවිත් තිබුණේ නෑ. හැමෝටම මොකක් හරි වැඩක්ලු. මුළු වෑන් එකේම එකම කාන්තාව හෂිනි විතරක් වුණා. මුලදී අපිට පොඩි නොසන්සුන්කමක් දැනුණත් දැන් ඉතින් ගමන අතරමඟ නවත්වන්නත් බැරි නිසා අපි එහෙමම ගියා. අපේ සැලසුම තිබුණේ රැට කන්දක් උඩ කූඩාරම් ගහගෙන ඉන්න. හවස් වෙද්දී අපි කඳවුරු බිමට ආවා. මමයි හෂිනියයි ඇරුණාම රියදුරාත් එක්ක තව පිරිමියාලු 6 දෙනෙක් හිටියා. අපි කූඩාරම් 3ක් හදන්න ලෑස්ති වුණා. එකක් මටයි හෂිනියටයි අනිත් දෙක යාළුවන්ට. 7 විතර වෙද්දී අපි වැඩ ටික ඉවර කරලා ළඟ තිබුණු ඇලෙන් නාගෙන රෑ කෑමට සූදානම් වුණා. කෑමෙන් පස්සේ යාළුවෝ ටිකක් මත්පැන් ටිකක් බොන්න පටන් ගත්තා. රෑ 9 විතර ඇති. හෂිනිට නිදිමතයි කියපු නිසා මම එයාවත් එක්කගෙන අපේ කූඩාරමට ඇවිත් නිදාගත්තා. දවසේම මහන්සියට මටක් ඉක්මනටම නිින්ද ගිහින්. මට එකපාරටම ඇහැරුණේ අපේ කූඩාරමේ සිප් එක අරින සද්දෙට. යාළුවෝ දෙන්නෙක් ඇතුළට ඔලුව දාලා හෂිනිට කතා කළා. අනේ හෂිනී තව එක සින්දුවක් නටලා නිදා ගන්න එන්නකෝ ඕන් කිව්වා. හෂිනී නිදිමතෙම අනේ මට බෑ නිදිමතයි කියලා අනිත් පැත්ත හැරුණා. නමුත් ඔවුන් නොඩවත්වම ඇයට කතා කළා. ටිකකින් තව දෙන්නෙක් ඇවිත් හෂිනිව බලෙන්ම වගේ නැගිට්ටවලා එළියේ ගිනිමැලේ ගාවට එක්කගෙන ගියා. මගේ බිරිඳට කරදර කරන්න එපා යකෝ මම කෑ ගහුවත් එකෙක් මගේ ඇඟට කඩාගෙන පැන්නා. සුගත් පොඩ්ඩක් ඉන්න බං අපි පොඩි ආතල් එකක් ගන්නනේ ආවේ. හෂිනිට කරදරයක් කරන්නේ නැහැ. එයා මාව පැත්තකට තල්ලු කළා. එළියේදී ඔවුන් හෂිනිව වටාගෙන සින්දු කියමින් නටන්න පටන් ගත්තා. හෂිනි නිදිමතෙන් උනත් ඔවුන්ගේ බල කිරීමට අකමැත්තෙන් වගේ හිටියා. මට කරන්න දෙයක් තිබුණේ නැහැ. ඔවුන් 6 දෙනෙක් හොඳටම බීලා හිටියේ. මම තවත් විරුද්ධ වුණොත් තත්වය නරක අතට හැරෙයි කියලා මට බය හිතුණා. ඔවුන් හෂිනිට බියර් පොන්න හැදුවා. ඇය බැහැ කියද්දී ඔවුන් නුරුස්සනා හඬෙන් කතා කළා. මම කූඩාරම ඇතුලේ ඉඳන් මේ සියල්ල බලාගෙන හිටියේ දඩි අසරණකමකින්. ටික වෙලාවකින් ඔවුන්ට සද්ද අඩු වුණා. හෂිනි ආපහු කූඩාරම පැත්තට එනවා මම දැක්කා. නමුත් ඇය කූඩාරමට ඇතුළු වෙන්න හදද්දිම එකී කෑ ළඟට ඇවිත් කොහෙද පැටියෝ යන්නේ? අපිත් එක්ක තව ටිකක් කතා කරමු කියමින් ඇයගේ අතින් අල්ලගෙන ඔවුන්ගේ කූඩාරමක් පැත්තකට ඇදගෙන ගියා. මොකද්ද බම් මේ කරන විහිළුව? ඇයට එන්න දෙන්නවා. මම කෑ ගහුවත් ඔවුන් ගණන් ගත්තේ නැහැ. ඊට පස්සේ සිදු වූ දේවන් මගේ මතකේ තැන්පත් වෙලා තියෙන්නේ බොඳු වී බිහිසුණු සිහිනයක් වගේ. මට ඇහුනේ ඔවුන්ගේ hina හඬත් හෂිනිගේ අසරණ කෙඳිරිමත් විතරයි. මට නැගිටලා යන්න ශක්තියක් තිබුණේ නැහැ. මගේ මුළු ඇඟම ගල් ගැහිලා වගේ දැනුණා. මම එතනට ගියත් මට තනියම වුන් 6 දෙනෙක් එක සටන කරන්න බැරි බව මම දැනගෙන හිටියා. පැය භාගයකට විතර පස්සේ හෂිනිව උන්ගේ කූඩාරමේ ඉදිරියට ආවා. ඈඳ සිටි ඇඳු මවුල් වෙලා ඒක වචනයක්වත් කතා නොකර අපේ කූඩාරමට ඇවිත් පුරොන්දේකින් මුළු ඇඟම වසාගෙන අනිත් පැත්ත හැරුණ නිදාගත්තා. එදා රෑ මට නිින්ද ගියේ නෑ. මගේ හිතේ තිබුණේ පසුතැවීම, කේන්තිය සහ අසරණකම. පහුදා උදේ යාළුවෝ හැසිරුනේ කිසිම දෙයක් නොවුණු ගානට. ඔවුන් විහිළු කරමින් hina වෙමින් ගමනට සූදානම් වුණා. මමවත් හෂිනිවත් එක වචනයක්වත් කතා කළේ නෑ. ආපහු එන ගමන පුරාවටම වෑන් එකේ තිබුණේ මහ නිහඬාව. ඒ නිහඬාව ඕනන් ශබ්දයට වඩා බරයි කියලා මට දැනුණා. අපේ චාරිකාවේ දයින් අවසන් වුණා. ඒ වගේම අපේ මිත්‍රත්වයත් එදයින් අවසන් වුණා. කතාව හොඳයිද? කමෙන්ට් එකක් පහලින් දාන්න. channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මේක තවත් කතාවක්. මදු සමයක නිහඬ බව සහ කලකිරීම. හැලෝ කොහොමද මගේ යාළුවෝ ටික හොඳින් යති කියලා මම විශ්වාස කරනවා. අද ගෙනාවේ සමාජයට වැදගත් වටිනා
ආදර්ශමත් කතාවක්. ආදරය සහ විශ්වාසය. බිඳුණු සිහිනයක් යලි ගොඩ නැගීම. අලුත විවාහ වූ යුවලක මදු සමය ගත කර අවසන් වී පාන්දර යාමය උදා විය. කාමරයේ ඇත්තේ විශාල නිහඬතාවයක්. සඳලි ඇඳේ කොනක වාඩි වී නිහඬව කඳුළු සලයි. සමීර කාමරයේ ගමන් කරමින් දෙඩි පීඩනයකින් සහ කලකිරීමකින් පසු වෙයි. සමීර නළලත අත තබාගෙන මට මේක හිතා ගන්නවත් බෑ සඳලි. කොහොමද මෙහෙම දෙයක් උනේ? මම ඔයාගෙන් ඇහුවේ එකම එක දෙයයි. ඒ අවංකකම. මම ඔයාට 10 වතාවක් කිව්වා මම දිවුරම කියන්නේ. මම ඔයා ඇරෙන්න වෙන කිසිම පිරිමියෙක් දිහා ඇහැක් කැරලා බල්ලලවත් නෑ. මාව විශ්වාස කරන්න. සඳලි හඬමින් සමීරට කිව්වා. සමීර කෝපයෙන් කියනවා විශ්වාස කරන්න? මම කොහොමද විශ්වාස කරන්නේ? මම හැමදේම දෙක්කා. සමාජයක් ඉස්සරහා මම දැන් කොහොමද මූණ දෙන්නේ? අපේ අම්මට මම මොකක්ද කියන්නේ? සඳලි හඬමින් නැගිට සමීර අස්සලට යයි. අනේ එහෙම කතා කරන්න එපා සමීර. මට ඔයාගේ ආදරේ නැතව වෙන කිසිම දෙයක් වටින්නේ නැහැ. මම කිසිම වැරද්දක් කළා නැහැ. ඇත්තටම නැහැ. එහෙනම් කොහොමද එහෙම උනේ? ඒකට හේතුවක් තියෙන්න එපා. සමීර මහත් කෝපෙන් කියයි. සඳලි අසරණව මම දන්නේ සමීර. මම දන්නේ. ඉස්කෝලේ යන කාලේ මම සයිකලෙකින් වැටුණ සැරයක්. ගොඩක් තුවාල වුණා. ඒත් ඒක මේකට සම්බන්ධ වෙන්න විදියක් නැහනේ. සමීර මොහොතක් කල්පනා කර ගැඹුරු හුස්මක් ගනී. ඔහුගේ කේන්තිය තරමක් අඩු වී ඒ වෙනුවට දැඩි ව්‍යාකූල බවක් පෙනේ. හරි. මට මේක මෙහෙම ඉවර කරන්න බෑ. අපි මේකට උත්තරයක් හොයාගන්න ඕන. අපි දොස්තර කෙනෙක් හම්බෙන්න යමු. හරි යමු සමීර. ඔයා කැමති ඕනම තැනකට යමු. මට ඕන ඔයා මේ ඇත්ත තේරුම් ගන්නවා දකින්න විතරයි. සඳලි දොස්තර හමුවීමෙන්වත් සමීරගේ හිත හැදේවි යන බලාපොරොත්තුව ඇතිව කිව්වා. වෛද්‍ය ප්‍රනාන්දුගේ වෛද්‍ය මධ්‍යස්ථානයට දෙදෙනාම යයි. වෛද්‍ය ප්‍රනාන්දු සම්සුන්ව ඔවුන් ඉදිරිපිට වාඩි වී සිටී. සමීර සහ සඳලි දෙදෙනාම අපහසුවෙන් සහ බියෙන් පුටු මත වාඩි වී සිටී. වෛද්‍ය ප්‍රනාන්දු කරුණාවන්ත බැල්මක් හෙළමින් "හරි පුතා. දුව මුලින්ම බය වෙන්න එපා. හිතේ තියෙන දේ පැහැදිලිව කිසිම දෙයක් හංගන්නේ නැතුව මට කියන්න. මේ වගේ ප්‍රශ්නෙන පළවෙනි දෙන්න ඔයාලා නෙවෙයි." සමීර බිම බලාගෙන අපහසුවෙන් "දොස්තර අපි බැඳලා තාම සතියයි. හනිමූන් එක ගත කරාට පස්සේ මම දැනගත්තා සඳලි එයා වචන පැටලෙයි. එයා කන්‍යාවක් නෙවෙයි කියලා." වෛද්‍ය ප්‍රනාන්දු සඳලි දෙස බලයි. ඇය බියෙන් වෙවුලයි. දුව ඔයාට මේ ගැන මොනවද කියන්න තියෙන්නේ?" සඳලි කඳුළු කිරුණු දැසින් "දොස්තර මම දෙවියන් පල්ලා කියන්නේ මම කවදාවත් කිසිම කෙනෙක් එක්ක සම්බන්ධයක් පවත්තලා නැහැ. මගේ මහත්තයා ආරෙන්න. මම දන්නේ නැහැ ඇයි එහෙම දෙයක් උනේ කියලා." වෛද්‍ය ප්‍රනාන්දු සමීර දෙසට හැරි. "පුතා ඔයා එහෙම හිතුවේ ඇයි? පළමු ලිංගික එක්වීමේදී රුධිර වහනයක් උනේ නැති නිසාද?" "ඔව් ડોක්ටර්. අපි අහලා තින්නේ පොත්වල කියවලා තින්නේ එහෙමනේ." "හරි. දැන් මම කියන දේ හොඳට අහගන්න. සමාජයේ තියෙන ලොකුම මිත්‍යාවක් සහ වැරදි වැටහීමක් තමයි ඔය. කන්‍යා භාවය කියන්නේ හැමතිස්සෙම රුධිර වහනෙන් ඔප්පු කරන්න ඕන දෙයක් නෙවෙයි." ඔහු පෑනක්ගෙන කඩදාසියක සරල රූපයක් අඳිමින් වෛද්‍ය ප්‍රනාන්දු මෙසේ පැහැදිලි කරයි. "බලංග කාන්තාවකගේ යෝනි මාර්ගය ආශ්‍රිතව කන්‍යා පටලය කියලා තුනී පටලයක් තියෙනවා. ගොඩක් අය හිතන්නේ මේක යෝනි මාර්ගය සම්පූර්ණයෙන්ම වහන තියලා සීල් එකක් වගේ දෙයක් කියලා. ඒක වැරදි. මේක සාමාන්‍යයෙන් සිදුරක් සහිත පටලයක්. ඒ වගේම හැම කාන්තාවකගේම මේ කන්‍යා පටලය එක වගේ නැහැ. සමහර අයගේ එක හරීම තුනී. සමහර අයගේ ටිකක් ඝනකමයි. තවත් සමහර අයගේ ඒක හරීම ඇදෙන සුළුයි. ෆ්ලෙක්සිබල් එක." "ඇදෙන සුළුයි?" "ඕ හරියට රබර් පටියක් වගේ. එහෙම අයට පළමු ලිංගික එක්වීමේදී ඒ පටලයට හානියක් වෙන්නේවත් රුධිරය වහනය වෙන්නේවත් නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර තරුණියන්ට උපතින්ම මේ පටලය පිහිටන්නේ නැහැ." වෛද්‍ය ප්‍රනාන්දු දෙදිනාටම හොඳින් පැහැදිලි කර දෙයි. "ඒ විතරක් නෙවෙයි ලිංගිකව එක්වීමකින් තොරව වුණත් මේ පටලයට හානි වෙන්න පුළුවන්.
උදාහරණයක් විදියට ක්‍රීඩා කරනකොට අශ්වයන් පෙදනවා, ජිම්නාස්ටික් කරනවා, බයිසිකල් පෙදනවා වගේ දේවලදී සමහර වෙලාවට තදබල විදියට ඇද වැටීමකින් උනත් එහෙම වෙන්න පුරුවන්. දුව කිව්වනේ ඉස්කෝලේදී සයිකල් එකෙන් වැටුණා කියලා. සමහර විට එදා ඒ දේ වෙන්නේ නැති. සමීර ලැජ්ජාවෙන් සහ කම්පණයෙන් මම මේ කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ ડોක්ටර්. ඒක ඔයාගේ වැරද්දක් නෙවෙයි පුතා. මේ වගේන අපේ සමාජයේ විවෘතව කතා කරන්නේ නැහනේ. වැදගත්ම දේ තමයි කන්‍යාභාවය කියන්නේ ශරීරයේ තියෙන භෞතික දෙයකට වඩා දෙන්නගේ අතර තියෙන විශ්වාසය සහ අවංකකම මත රැඳෙන දෙයක්. දුව කියනනෝ එයා ඔයාට වංචා කරේ නෑ කියලා. දැන් වෛද්‍ය විද්‍යාව පැත්තෙනුත් මම පැහැදිලි කරා එහෙම වෙන්න තියෙන ඉඩ කඩගෙන. දැන් තීරණය ගන්න ඕනේ ඔයා. ඔයා විශ්වාස කරන්නේ ওই දෙන්නගේ ආදරේද? එහෙම නැත්නම් සමාජයේ තියෙන වැරදි මතයක්ද? වෛද්‍ය ප්‍රනාන්දු හමුවීමෙන් පසු සමීර සහ සඳලී නිවසට යන වතරමඟ සමීර සහ සඳලී මෝටර් රථේ නිශ්ශබ්දව ගමන් කරයි. වෛද්‍ය ප්‍රනාන්දු කියපු දේවල් දෙන්නගේම සිත්වල දෝංකාර දේ. සමීර රියපදවන අතරතුර වරින් වර සඳලි දෙස බලයි. ඇය ජනේලෙන් පිටත් බලා සිටියත් ඇගේ දැස් කඳුලෙන් පිරී ඇත. සමීර සුක්කානම තදින් අල්ලගෙන මෘදු හඬින් සඳලී ඇය ඔහු දෙස හැරෙන්නේ නැහැ. මට සමා වෙන්න සමීර දුකින් පවසයි. සඳලි සෙමින් ඔහු දෙස බලයි. ඇගේ දැසින් කඳුළු ගලා යයි. මං මෝඩෙක් වගේ හැසිරුනේ. මං ඔයාව සැක කළා. මං ඔයාගේ හිත ගොඩාක් රිද්දුවා. මම මේ දේවල් ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. මම විශ්වාස කළේ මිනිස්සු කියන දේවල්. ඔයා මාව සැක කරපු එක තමයි මට වැඩියෙන්ම රිදුනේ සමීර. මගේ මුළු ලෝකෙම ඔයා. සඳලී ඉකිගසා හඬමින්. සමීර මෝටර රථේ පාරේ අයිතට කර නතර කරයි. ඇය දෙසට සම්පූර්ණයෙන්ම හැරි ඇයගේ දයාත් ඔහුගේ දයාතට ගන්නා. ඔහු ඒ දැස් දෙස බලයි. එතන ඇත්තේ අවංක පසුතැවිලිමයි. ඇය සෙමෙන් හිස වනමින් ඔහුගේ දයාත් තදින් අල්ලා ගන්නා. ඇයගේ මුවගට මද සිනහක් නැගනාගයි. අපි අලුතෙන් පටන් ගමු සමීර. සඳලි සතුටු සිනහකින් පවසයි. ඔහු ඇගේ නලලත මත මෘදු හාදක් තබන්නා. වසර ගානනාකේ වැරදි වටහීමක් ඔවුන්ගේ විවාහය ආරම්භයේදීම විනාශ කරන්න ආසන්න වී ඇත. නමුත් අවබෝධය, අධ්‍යාපනය සහ සියල්ලටම වැඩිය ආදරය ඔවුන්ගේ විශ්වාසීන් නුල නැවතත් ශක්තිමත් කර තිබුණා. මේ වගේ වටිනා කතා දිගටම අහන්න channel එක subscribe කරලා තියාගන්න.